වහන්සේ අභිමානය 78 වන ජාතික නිදහස් දෙපොළට එක් කරමින් සම්මාන පෙළපාලියේ ගමන් කරනවා. අභිමානවත් 78 වන ජාතික දින සමරුල්ලේ සමස්ත සම්මාන පෙළපාලියට තෝරවාදන සහාය කරන ත්‍රිවිධ හමුදා තෝරවාදක ශිල්පීන්ගේ සතුන්වත් ත්‍රිවිධ හමුදා සමූහ තෝරවාදක කණ්ඩායම පැමිණෙන මොහොත මෙම සමූහ තෝරවාදක කණ්ඩායමේ තෝරවාදක නිලධාරීන් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිටන් මලින් විතානගේ ශ්‍රී ලංකා නාවක හමුදාවේ ලෙතනන්ට් කමාන්ඩර් කිසකලගේ ධර්මදාස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ප්‍රබුද්ධ ද සිල්වා කටයුතු කරනවා. සමූහ තෝරවාදක කණ්ඩායමේ ප්‍රධාන ඩ්‍රම් මේජර් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් ප්‍රේමතිලක APEC ජාතික දජය ශ්‍රී ලංකා අභිමානය හා අනන්‍යතාව ලෝඩ විදහා දක්වන ජාතික දජය රැගෙන ගමන් කරන්නේ ශ්‍රී ලංකා සන්නද්ධ බලකායේ කපිටන් රවිදු ජයවර්ධන. දැන් ජාතික දජය රැගත් අංක 7 මාලගනවලට අයත් බෙල් 212 සහ ඊට පිටුපසින් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් தற்போது ராணுவ முன் அணிவகுப்பு வாகனம் பிரதான மேடைக்கு முன்பதாக அணிவகுத்து செல்வதை காண்கிறீர்கள். ඉනලතුරුව 78 වන ජාතික නිදහස් සමරු පෙළපාලියට සිය අභිමානයේ 6 වසරක අභිමානවත් ඉතිහාසයක් තිබේ ශ්‍රී ලංකා යුද හමුදාවයි සම්මාන පෙළපාලියේ ආරම්භය සටහන් කරමින් එක්වන්නේ ලුදින ජෙනරාල් ලසන්ත රොඩ්රිගෝ ජයසුන්දරතුමන් හමුදා ප්‍රතිප්‍රේ දරන ඕනෑම අභියෝගාත්මක අවස්ථාවකදී ස්වභාවික ව්‍යසනයකදී මාතෘභූමියත් එහි ජනතාවක් සුරකින්නට තම දිවි වර්ධවට දමා නොබියව පෙරට යන බව නික්ලා සිලිපිනාඩුව ඇතුළුව පසුගිය කාල සීමාවේ අප පුහුණු දුන් සියලු ව්‍යසන තත්ත්වයන්දී මනාව පසක් කරන්නට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් වුණා. 76வது 78வது சுதந்திர தின விழா நிகழ்வுகளிலே 76 வருட பெருமை மிகுந்த இலங்கை ராணுவத்தின் மரியாதை அணிவகுப்பு இங்கே ஆரம்பமாகும். This is the arrival of the Sri Lanka Army, defenders of the nation, which has 76 years of glorious history, marches now. The victorious army is presently led by Lieutenant General Lasantha Rottigo. දැන් ජනාධිපතිතුමාට උත්තමාචාරය පුද කරමින් යුද හමුදා තෝරවාදක කණ්ඩායම අභිමානයෙන් ගමන් කරනවා.